වර්ෂ 2023න් පසුව 2025 2030 යන කාලය අතරතුර ශ්‍රී ලංකාව තුළ ලෝක පූජිත නායකයෙක් බිහිවන බව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නායකයාගේ බිහිවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය සුබවාදී බවත් 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ තේරවාදී බුදුදහම මුළු ලෝකයේම ඒ වගේම විශ්වීය ආගම බවට පත් වෙනවා කියලා බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් අනාවැකි පළ කරලා තියෙනවා. අවුරුදු 16කට පස්සේ තමයි දළදා ප්‍රදර්ශනය තියන්න අපි සූදානම් වෙලා තිබෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වුණේ. යනු ශ්‍රී ලංකාව නොදුරු අනාගතයේදී මුළු ලෝකයේම බල කේන්ද්‍රය බවට පත්වන බවත් බලවත්ම නැගී සිටින බවත් උන්වහන්සේගේ අනාවැකි තුල ඇතුළත් වන කාරණාවලින් මොදින්ම කියනවා. 2023 සහ 25 අතර කාලය තුල මෙරටට පහළ වන ප්‍රබල ආධ්‍යාත්මික නායකයා නිසාම තුන්වන ලෝක යුද්ධයෙන් කිසිදු ආපදාවක් ශ්‍රී ලංකාවට ඇති නොවන බව උන්වහන්සේගේ මේ අනාවැකිවල සඳහන් කරලා තියෙන බව ඔබට මතක් කළ යුතුමයි.